හලෝ කට්ටිය වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ගොඩ කාලෙකින් තමයි මම vlog එකක් ගේන්නේ. ඇත්තටම මම එක්සෑම් ඉවර වෙනකල් වීඩියෝස් ගේන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. මොකද මට ටයිම් එක මදිනේ, මාසයක් වගේනේ තියෙන්නේ එක්සෑම් එකට. ඒක නිසා ඒත් මට දැන් ඔයාලට වීඩියෝස් ගේන්න පුළුවන්. මොකද මම මේ පාරේ කරන්නේ නැහැ. මම 2027 තමයි ආයෙ එක්සෑම් කරන්න ඉන්නේ. මම එක්සෑම් එක මේ පාර ස්කිප් කරා. මොකද මට හිතුණා මම මේ පාර කරොත් මට කලින් රිසල්ට් එකම එයි කියලා. ඉතින් මට හිතුණා කල් ගියාට කමන්නේ නෑ, මම 27 කරන එක තමා මේ වෙලාවේ හැටියට හොඳම දේ කියලා. ඉතින් මං එක්සෑම් එක ස්කිප් කරා. ඒක තමයි මට ඔයාලට කියන්න තිබ්බ විශේෂම දේ. ඉතින් අපි බලමු අද දවස කොහොමද මගේ ගෙවුනේ කියලා. ඉතින් මං ඔය ජනේල ඇරපු ගමන්ම අනේ ඒ දවස හරි අඳුරුයි. මේ එළිය තියනවා වගේ පෙනුණා. ඒ වුණාට ජනේලෙ ඇරපුවම හරි අඳුරුයි. ඊට පස්සේ මං ඕන්නෑ ඔය තියෙන විදිහටම හොඳයි කියලා කර්ටන් එක ආය ඇරියේ නැහැ. ඒ විදිහටම තිබ්බා. ඊට පස්සේ මම උදෙන්ම කාමරය අස් කරා. මට වීඩියෝ එක ගත දවසට කලින් දවසේ තමයි පීරියඩ් හැදුනේ. ඉතින් මට ඒ දවසේ නාන්න බැහැ. ඒක නිසා මං හිතුවා මං ඇත්තටම කාමරය අස් කරෙත් නෑ, මුකුත්ම කරේ නෑ. මට එච්චරටම අමාරු වුණා. ඉතින් මම කලින් දවසේ මුකුත් කරේ නැතුව එහෙමම නිදාගත්තා. ඊට පස්සේ මං හිතාගත්තා අද උදේ නැගිටලා ඔක්කොම අස් කළා මාත් හොදගෙන ඉවරලම දවස පටන් ගන්නවා කියලා. ඉතින් මං නැගිට්ට ගමන්ම අස් කරන්න පටන් ගත්තේ ඒක හින්දා. මගේ කාමරයේ පෝච්චි කරලා තියලා මං මල් පැල 3ක් තියාගෙන ඉන්නවා. එක්කෙනෙක්ව මං කලින් යව්වෙන් තිබ්බා. ওই දෙන්නා මට තියන්න බැරි වුණා. දැන් මං ওই දෙන්නාවත් තියන්න තමයි යන්නේ එළියේ. මං ඇත්තටම 3ක් දෙවි මං ගොඩක් ආසයි මේ මල් පැල ගේ ඇතුලේ තියාගන්න. හැබැයි මං ළඟ මල් පැල නෑ. මං මල් පැල ගන්නත් මාව වැඩි එළියට යවෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඉතින් මල් පැල නෑ. මං හිතාගත්තේ මං කාමරය අස් කරලා සෝදගෙන ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මේ තේ බොනවා කියලා නිදහසේ. ඒ වුණාට ඒ වෙනකල් මට ඉන්න බෑ. මගේ බඩේ අමාරුව චුට්ටක් වැඩි වෙගෙන ආවා බඩගින්න ඉඳලා. ඊට පස්සේ මං කමන්නේ කියලා ගිහින් තේ එකක් හදාගෙන ආවා. ඊට පස්සේ මං කිරි බොන ගමන් මං මේ දවස්වල බල ඉන්න එක සීරීස් එකක එපිසෝඩ් එකක් බැලුවා. මේ බලන්නකෝ මම තේ බොන්න අරගෙන ගත්ත පළවෙනි විසිකිරින එක. මේ ඒක නිකන් කෝපයක් වගේ. කිරි එකට පොගවලා ආපහු ගත්ත ගමන් අර එතන මොකක් වලක් වගේ ඇතිලා ඒකේ කිරි ටික මේ මෙව්ව වෙනවා, ඉතුරු වෙනවා. ෂෝයි අනේ එක පොඩි ළමයිට වගේ නම් හොඳයි සෙල්ලම් කර කර තේ බොන්න. ඊට පස්සේ මං තේ බීලා ආයෙත් අස් කරන්න ගියා. මගේ ළඟ නිකන් කාපට් එකක් වගේ එකක් තියෙනවා. ඒක දාලා තියෙන මල්ල ඉඩ මදි ඒක දාන්න ඇත්තටම. ඉතින් ඒක නිසා අපේ අම්මගේ බඩු වගයක් දාලා තිබ්බ මල්ලක් තිබ්බා කෑම මේසේ. මං ඒක අරගෙන ඉවරලා ඒකේ තියෙන බඩු ටික එළියෙන් තියද්දි බලන්නකෝ අනේ ගම්මීස් එකක් තිබිලා ඒක බිම හැලුණා හැම තැනම. ඊට පස්සේ මං කාමරේ අතු ගාලා ඉවර වෙලා ස්ක්‍රබ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මූණ. මං අද කාමරේ මොප් කරන්න ඉන්නේ. එතකොට මම ස්ක්‍රබ් කරාම චුට්ටක් මට මූණ එක තියෙන්න දෙන්න පුළුවන්. මං ඉස්සරෝම ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඊට පස්සේ ආපහු වතුර චුට්ටක් අරගෙන මූණට දාලා ඒක ස්ක්‍රබ් කරන්නේ. එතකොට අර ඉන්න වෙලාව ඇතුළත මට පුළුවන් කාමරේ මොප් කරන්න. ඒක හින්දා මම දැන් ආවා බාත් รู ම් එකට ස්ක්‍රබ් එක මූණේ ඇප්ලයි කරගෙන යන්න. ස්ක්‍රබ් කරලා ඉවර වෙලා මම මූණ සෝදගෙන අයිස් ටිකක් තියාගත්ත මූණේ. ඒ වැඩ ටික ඉවර වෙද්දී කාමරේ මොප් කරලත් ඉවරයි මම. ඔය තමයි කාමරේ මොප් කරාට පස්සේ. මං සෝදගන්න යද්දී අපේ අම්මා වත්තට ගිහින් ඇවිත් හිටියා. ඊට පස්සේ මං අපේ අම්මට දරු ටික මල්ලට දාන්න උදව් කරා.
අපි දර ටික පුරවද්දි මේප ගන්නව මෙයා එහා පැත්තේ වත්තට වෙලා සෙල්ලම් කරනවා. දවල්ට නම් ප්‍රශ්නයක් නෑ අපි ඉන්නවා අපිට පේනවා. රෑට තමා ඔවුල වල්භාවයෙක්වත් ඇල්ලුවොත් ඉතින් ඉවරයි. මෙයා ඉතින් කිව්වට අහන්නේ නෑ ඉතින්. ඊට පස්සේ මම ගියා දවල්ට කන්න. දවල්ට නෙවෙයි උදේ. උදේටයි දවල්ටයි එකට වගේ තමයි ඉතින්. මං කන ගමන් උදේ බැලුවා සීරියස් එකේ ඊළඟ එපිසෝඩ් එක බැලුවා. ඊට පස්සේ කාලේ ඉවර වෙලා මම බොඩි ස්ක්‍රබ් එකක් හදාගත්තා. මම ලාෆ්‍රෙෂ් එකේ බොඩි ස්ක්‍රබ් එකත් යූස් කරනවා. ඒත් එක්කම මේකත් පාවිච්චි කරනවා. දෙකම මාරුයි මාරුට වගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. කම්මැලි හිතුන්නේ නැත්තම් තමයි මම මේක කරන්නේ. මං අද මේකට පොල් තෙල් දැම්මේ නෑ. අද දැම්මේ රෝස් වෝටර් ටිකක් දැම්මා. දාලා වතුර එක්ක තමා මික්ස් කරේ. වෙනද නම් මං පොල් තෙල් ටිකක් දානවා. අද මට දාන්න හිතුනේ නැහැ. මොකද මේ පොල් තෙල් දැම්මට පස්සේ පොඩ්ඩක් අර ඔයිලි ගතිය හිටිනවා. ඒක යවන්න දෙපාරක් විතර හොඳට සෝදන්න වෙනවා. මට අද අමාරුයි. එච්චර වෙලා වතුරේ ඉන්න බෑ ආපහු බඩ රිදෙන එක වැඩි වුණොත් කියලා. ඊට පස්සේ මං සෝදගෙන ආවා. සෝදගෙන ඇවිත් වෙනදා වගේම ඇලෝ ජෙල් ගාලා මොන හොඳට මසාජ් කරගත්තා. අද උදේ මං දාපු හොඩ එකක් ආවා. ආව ගමන් මං ඇත්තට මේක ඇරලා බැලුවා. මට එච්චර වෙලා බලන් ඉන්න බෑ. බඩු ටික තියනවාද කියලා බලන්න ඕන වුණා. මං ඒ ටික ලොකු බෑග් එකකින් අරලා බැලුවා. හැබැයි ඒවා එකින් එක පැකට් කරලා තිබ්බේ වගේ බැලුවේ නෑ තාම. දැන් තමා මං ඒ ටික බලන්න යන්නේ. මං ඕඩර් කරා ඔය බෑන්ඩ් එකයි බෑන්ඩ් දෙකක් තිබ්බා. තව අත් දෙකට දාන එකයි. ඒ දෙක හොඳයි. ඔක්කොම ටික හොඳයි ඇත්තටම. මේ ඒක හෑන්ඩ් මේඩ්. මං දැන් ඔය ඒක තමයි ඔය කියන්නේ. චුට්ටක් මදි වගේ මට ඔය අතේ දැන් අතේ තියෙන මගේ බෑන්ඩ් එක. අනිත් ටික නම් අවුලක් නෑ. හොඳයි ඔක්කොම ටික. මේකත් හොඳට ඇදෙනවා. මරු. ඔයාලට පේනවද මගේ විෂන් බෝඩ් එක? ඔතන ඔය මං එන තැන පිටිපස්ස මං බිත්තිය ගහලා තියෙන්නේ. ඒකෙත් මං ගන්න හිතාගෙන හිටියා. ඒ කියන්නේ ගන්න හිතාගෙන ඉන්නවා. මං ගන්නවා කියලා මේ පින්තූරයක් ගහලා තිබ්බා. ඔය විදිහම එකක්. ඉතින් මං ගත්තා. ඔය මං ඔයාලට ඒක පෙන්නන්නම්කෝ ඒක. අර ඉස්සරව මං පෙන්නපු බෑන්ඩ් එක අන්න ඒ වගේ. තව මං ඕඩර් කරා බෑග් එකක්. ඒක නම් ඇත්තටම ගොඩක් හොඳට ඇවිත් තිබුණා. මම හිතුවේ නෑ ඒක ඔච්චර හොඳට එයි කියලා. මොකද මගේ යාළුවෙක් ඕඩර් කරලා තිබ්බ බෑග් එකක්. ඒක නම් හැබැයි දරාසෙන්. මං ওই ටික ඕඩර් කරේ තෙමු එකෙන්. මගේ යාළුවාට ඇවිත් තිබ්බේ පොඩි බෑග් එකක්. ඒක CR පොතක් වගේ ඇති. ඉතින් මං හිතුවේ නෑ බෑග් එක හොඳට එයි කියලා. ඒ වුණාට මාරම ලස්සනයි ඒක. ප්‍රින්ට් එකත් මාර ලස්සනයි. ඒ විදිහටම තිබ්බා. රෙද්දත් හොඳයි බෑග් එක හදලා තියෙන. ඒක නම් ඒකට කියන්න වචනයක් නෑ. මාරම ලස්සනයි. ඒක නම් හොඳටම තිබ්බා. ඊට පස්සේ මං තව ඕඩර් කරා ගේ ඇතුළට දාන ස්ලිපර්ස් දෙකක්. ඒකේ ඉස්සරම ඒක මේවා කරාද මම හිතුවේ කැඩිලා තියෙන්නේ සමනලයි කියලා. ඒක කැඩිලා නෙමේ. ඒක අපි තමයි ඒක ෆික්ස් කරගන්න ඕන මේවා කරලා. ඒකේ සමනලයත් අනේ ඇත්ත වගේමයි. නිකන් රෙද්දකින් වගේ හදලා තියෙන්නේ. ඒ වුණාට ඒක ඇත්ත වගේ මං හිතුවේ ප්ලාස්ටික් වතේ කියලා. අනිත් එක මං බයෙන් හිටියේ මේකේ කලර් එකයි සයිස් එකයි වැරදි කියලා. සයිස් එක නම් ගානටම තියෙනවා. කලර් එක මම බය වුණේ ඒකේ මේ ඕඩර් කරන්න පාට දෙකක් තිබ්බා. එකක් තද රෝස් එකක් අනිත් එක මං ඔය ඕඩර් කරපු එක. කොහොම හරි හිටියට ඒ දෙකත් හොඳට ආවා. මට ඒ දෙක කන්න හිතෙනවනේ නිකන් කේක් එකක් වගේ එක. ඉතින් ඔය තියෙන්නේ සමනලු දෙන්නත් සෙට් කරාට පස්සේ ස්ලිපර්ස් දෙක. ඊට පස්සේ මං ඕඩර් කරේ ග්ලාස් එකක්. මේකත් මගේ විෂන් බෝඩ් එකේ තිබ්බා. හැබැයි පොඩි වෙනස්කමක් වුණා. විෂන් බෝඩ් එකේ තියෙන්නේ බෝ එකක් තියෙන එක ප්‍රින්ට් එකට. මම ඕඩර් කරේ පොඩි ෆ්ලවර්ස් තියෙන එකක්. හේතුව තමා මට මොකක් හරි ඔෆර් එකක් වුණා මේ බඩු ඔක්කොටම ගියේ 3000 ගාණක් 3100 ගාණක් හරි කොහොම හරි 3000 ළඟයි 3000ක් වගේ තමයි.
මේ ඒක නිසා බෝ ක්ලාස් එක තව රුපියල් 1500ක් වගේ වැඩියෙන් තිබ්බේ. මං ඉතින් ඔක පස්සේ ගේන්න හිටියොත් ආයෙ ගේන්නෙම නැති නිසා කමන්නෑ මේක ෆ්ලවර්ස් තිබ්බට කමන්නෑ ඒකම දානවා කියලා මම ඉතින් ඕඩර් එක ඕක දැම්මා. මේ තියෙන එක වහන එක ඒක ලී සුවඳයි. මං සාමාන්‍යයෙන් ලී සුවඳට කැමතියි. හැබැයි මේකේ එන ලී සුවඳ නිකන් අමුතු ලී සුවඳක් එන්නේ. ඒකට ආස හිතෙන්නේ නෑ. තව මට හම්බුණා ග්ලාස් ස්ට්‍රෝ එකක්. ආය හම්බුණා මෙන්න මේ ක්ලීන් කරන එක ස්ට්‍රෝ එක. ඒක නම් ගොඩක් වටිනවා. මොකද මගේ කලින් තිබ්බ එකේ එහෙම මට සෝදන්න එකක් තිබ්බේ නෑ. ඉතින් සෑහෙන කට්ටක් කෑවා මේ ස්ට්‍රෝ එක ඇතුලේ සෝද ගන්න. ඒකින්ද මේක නම් සෑහෙන්නම වටිනවා. අද ආවේ මට ඔය ටික. මම කලින් FB එකේ ඕඩර් එකක් දැම්මා. ඒක ඇඳුම් 4ක් තමයි ඇඳුම් 5ක් ඕඩර් එක දැම්මේ. හැබැයි මට ආවේ ඇඳුම් 4යි. ඔය තියෙන්නේ 4. එතන මම ඉල්ලපු කලර්සුත් නෙවෙයි තියෙන්නේ. මම ඉල්ලපු ඇඳුමත් නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ මං එයාට කතා කරලා මොකද ඔයාලට වැරදිලාද මොකද්ද විස්තරය ඇහුවා රිප්ලයි කරේ නෑ මට. ඔන්ලයින් ඉන්නවා කෝල් කරනවා ඒවත් ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ මං එයාලගේ පේජ් එකේ ගිහින් කමෙන්ට් එකක් දැම්මා මෙන්න මෙහෙමයි මෙයාලා හරියට එව්වේ නැහැ කියලා. ඊට පස්සේ ඒක දැම්මට පස්සේ මෙයාලා මට WhatsApp එකේ දැම්මා මේ මැසේජ් එකක් මිස් වැරදිලා ඇවිත් තියෙන්නේ මම රිටර්න් පැකේජ් එකක් එවන්නම් කියලා. දැන් මාසයක් විතර වෙනවා තාම පැකේජ් එකක් එව්වේ නෑ එයාලා එහෙම මට. ඉතින් මං කතා කරන්න ගියෙත් නෑ. ඉතින් වැඩක් නෑ. එයාලා කෝල්ස් ආන්සර් කරන්නේ නෑ. අවුලක් නෑ මට දුකක් නෑ රෝස පාට එකක් කිව්වනම්. ඉතින් කමක් නෑ ඉවරයි ඉතින් වෙලා. ඊට පස්සේ මම ගියා දැන් ගත්ත බඩු ටික අස් කරන්න. මං ඉතින් කැබිනට් එක ඇතුලේ තිබ්බ මගේ පරණ බඩු ටික එළියට අරගෙන අලුත් බඩු ටික පිළිවෙලට තියන්න තමයි ලෑස්ති වුණේ. ඔයාලා මගේ කලින් බ්ලොග්ස් බලලා තියෙනවා නම් දැකලා ඇති මම මූණ සෝදද්දී සබන් ගාලා පොඩි රෙදි කෑල්ලකින් ආපහු මූණ සෝදනවා. ඒ වැඩේ තවත් හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා තමයි මම මෙන්න මේක ගත්තේ. ඒත් ඒක වැඩක්ම නෑ මොකද ඒක හයියි. ඒක මූණට හරියන්නේ නෑ. ඇඟ වගේ නම් ඇඟට වගේ නම් හොඳයි. මූණට හරියන්නේ 800 ගාණක් වුණා ඕක. පාවිච්චි කරේ නෑ ඉතින් ඕක අරගෙන. ඊට පස්සේ මම බඩු ටික අස් කරලා ඉවර වෙලා ඇඳට ගියා චුට්ටක් නිදාගන්න කියලා. එතකොටම අපේ පූස් මහත්තයා ආවා ඔන්න මාත් එක්ක ඇඳට. ඉතින් ඔහොම තමයි අද දවස මගේ ගෙවුනේ. මගේ වීඩියෝ එක මේ වෙනකල් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට මං ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ජේසුස් පිහිටයි.